උත්තර පස්ස වන්නනා උතුරු සභ්‍යත්වයේ සාකච්ඡාමය අඩහෝරාව. ආයිබෝවන් ඔබ සියලු දෙනාටම බෞද්ධාලෝක පදනම මගින් විශේෂයෙන්ම අපේ YouTube හරහා සහ සමාජ මාධ්‍ය හරහා අපව නරඹන අපේ නරඹන්නන් දන්නවා බෞද්ධාලෝක පදනම කලක පටන් ලංකාවේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන පාදාගෙන ඒවා සංරක්ෂණය කිරීමට අවශ්‍ය කරන දායකත්වය මැදිහත්වීම සිද්ධ කරන පදනමක්. විශේෂයෙන් මේවා අනාගත පරම්පරාවට උරුම කර දීම සඳහා ඔවුන්ගේ දායකත්වය උපරිමාකාරයෙන් ලබා දෙන පදනමක්. විශේෂයෙන්ම ලංකාවේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීමේදී ඔවුන් මේ බෞද්ධාලෝක පදනමේ කාර්යභාරය සුවිශේෂී වෙනවා. එහි ඒ ක්‍රියාන්විතයේ තවත් දිගුවක් විදිහට බෞද්ධාලෝක පදනම මගින් ආරම්භ කරපු උත්තර පස්ස වන්නනා උතුරු සභ්‍යත්වයේ සාකච්ඡාමය අඩහෝරාව දේශන මාලාවේ සමාරම්භක දේශනයත් එක්ක තමයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාග්ඓතිහාසික අවධියේ ඉඳන්ම මේ උතුරු කලාපයේ පුරාවිද්‍යාත්මක එවාගේම පුරා ජෛව විවිධත්වය කොයි වගේද, එවාගේම ප්‍රාග්ඓතිහාසික වශයෙන්, පූර්වඓතිහාසික වශයෙන් සහ ඓතිහාසික වශයෙන් විවිධ යුගවල මේ උතුරේ පැවති සුවිශේෂීත්වය, ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක අගය කොයි වගේද කියන කාරණාව මේ දේශන මාලාව ඔස්සේ ඔබ හමුවට රැගෙන එන්නට. එහි පළවෙනි සමාරම්භක ශාස්ත්‍රීය දේශනය වන අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ උතුරු කලාපයේ එහෙම නැත්නම් මේ උතුරු ප්‍රදේශයේ ජෛව විවිධත්වය, පැරණි ජෛව විවිධත්වය අපි මේක විෂයක් විදිහට ගත්තොත් පුරා ජෛව විවිධත්වය කියන එක යටතේ තමයි අපි මේ සම්බන්ධව සාකච්ඡා කරන්නේ. මේ සම්බන්ධව සාකච්ඡා කරන අද දවසේ අපිත් එක්ක අපේ මැදිරියට පැමිණිලා අපිත් සමග සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය සොනාලි රංගිකා ප්‍රේමරත්න මෙනවිය. ඇය අද දවසේ අපිට මේ පුරා ජෛව විවිධත්වය විශේෂයෙන්ම උතුර පදනම් කරගෙන අපි මේ සාකච්ඡා කරන උතුරේ පුරා ජෛව විවිධත්වය ගැන කතා කරනකොට ඇයගේ ශාස්ත්‍රීය සම්පත්දායකත්වය අද දවසේ අපිට ලබා දෙනවා. ඒ නිසා බෞද්ධාලෝක පදනම වෙනුවෙන් මම ඇයව ආයිබෝවන් කියලා ගෞරවයෙන් යුතුව මේ වැඩසටහනට පිළිගන්නවා. මම වැඩි කතාවකට යන්නේ නැතුව අපිට ලැබෙන කාලයත් සීමා සහිත නිසා මම ඇයගෙන් මුලින්ම අහන්නම් අපේ මේ ප්‍රේක්ෂකයන්ට අපව නරඹන අයගේ දැනුම සඳහා මැඩම් මොකක්ද මේ පුරා ජෛව විවිධත්වය කියලා කියන්නේ? බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම පුරා ජෛව විවිධත්වය කියන විෂය ලෝකයේ ඉතාමත් ප්‍රචලිත විෂයක්. ඒ අතරින් ලංකාව තුළ පසුගිය දශක කිහිපය ඇතුළතදී තමයි ලංකාවේ පුරා ජෛව විවිධත්වය කියන විෂය නැගීමක් දකින්නට පුළුවන්කම ලැබුණේ. අපි දන්නවා ලෝකයේ ආරම්භයේ ඉඳලා අවම වශයෙන් වසර මිලියන දහසක කාලයක් ගතවන තුරුත් පොළවේ ජීවයක් පැවතුනේ නැහැ. ක්‍රමානුකූලව සිදුවුණු පරිණාමයේ හේතුවෙන් තමයි යම් යම් වෙනස් වීම් වලට ලක්වීමෙන් පසුව අද පවතින ආකාරයේ ජීවී තත්ත්වයන් නැතිවන්නට යම් යම් ආකාරයේ පරිණාමීය ලක්ෂණ බලපාපු බව විද්‍යාඥයන්ගේ මතය. භූවිද්‍යාත්මක පරිණාමය වගේම දේශගුණික වෙනස්කම් වලත් ප්‍රතිඵලයක් වශයෙන් මේ කාල සීමාවේදී යම් යම් සත්ව විශේෂ වඳ වී ගියා. ඒ වගේම නව සත්ව විශේෂ පරිණාමය වීමද සිදු වුණා. මේ ආකාරයේ ඇතිවෙච්ච ජීව විද්‍යාත්මක පරිසරයට අපි ඒ පරිසරයේ තියෙන විවිධත්වයට අපි කියනවා ජෛව විවිධත්වය කියලා.
ජෛව විවිධත්වය කියන මේ පුළුල් විෂයට තවත් අණු විෂයන් ගණනාවක් සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ඒ වගේම සමාජ විද්‍යා උපවිෂයන් වල දායකත්වය මෙම විෂයට අදාළ වෙනවා. ඒ අනුව පුරාණ ජෛව විවිධත්වය එහෙම නැත්නම් පුරා ජෛව විවිධත්වය යනුවෙන් අපි හඳුන්වන්නේ පෞරාණික සමයේ ඉඳලා ඓතිහාසික යුගය දක්වා කාලය තුල පැවති ජෛව විවිධත්වය, ඒ වගේම පුරාණ මානවයා සහ එකල පරිසරය අතර තිබිච්ච සම්බන්ධතාවය නැත්නම් සහ සම්බන්ධතාවය යන්න හඳුන්වා දෙන්න පුළුවන්. මේ පුරා ජෛව විවිධත්වයට සම්බන්ධ ෆොසිල සාධක, ඒ වගේම අර්ධ ෆොසිල ශ්‍රී ලංකාවේ කැණීම් ගවේෂණ සහ මතුපිට තැන්පතු වලින් මේ වෙනකොට සොයාගෙන තියෙනවා. හොඳයි. මම හිතන්නේ මේ පුරා ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව යම් අදහසක් අපේ නරඹන්නන්ට එන්න ඇති. මොකද අපි මේ මූලික හැඳින්වීම කරගත්තේ අපි මේ පදනම තුල ඉඳගෙන තමයි උතුරේ පුරා ජෛව විවිධත්වය කියන කොටස සාකච්ඡාවට ලක් කරන්න ඕන. ඒ නිසා ඒ වගේම තමයි ආචාර්යතුමියනි මම ඔබතුමියකින් දැනගන්න කැමති ඔබතුමියගේ කතාව ඇතුලේ කියුණා පොසිල කියන එක සම්බන්ධව. එතකොට අපිට ලංකාවේ මේ විදිහට හම්බ වෙන මේ පොසිල අවදීන් මොනවද? පුරාවිද්‍යාත්මකව හා පුරා ජෛව විවිධත්වය අතින් අපිට තේරුම් ගන්න වැදගත් වෙන මේ ලංකාවේ පොසිල අවදීන් කියලා කියන්නේ මොනවද? ඔව් චන්ද, ෆොසිල පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාව ලෝකයේ හඳුන්වන්නේ පැලියන්ටොලොජි. එහෙම නැත්නම් පාෂාණීභූත විද්‍යාව යන නමින්. එතකොට ශ්‍රී ලංකාවේ මේ වෙනකන් සිදු කරලා තියෙන පුරාවිද්‍යාත්මක කැණීම් සහ ගවේෂණ වලින් ශාක හා සතුන්ගේ ෆොසිල සාධක සහ අර්ධ ෆොසිල සාධක බහුතරයක් මතු කරගෙන තියෙනවා. දැනට හම්බෙලා තියෙන ජෛව පුරාවස්තු සහ මේ ෆොසිල සාධක අනුව ශ්‍රී ලංකාවේ පුරා ජෛව විවිධත්ව යුග කිහිපයක් හඳුනාගෙන තියෙනවා. ඒ යුග විශේෂයෙන් ගත්තොතින් ශ්‍රී ලංකාවේ ජුරාසික යුගය, ශ්‍රී ලංකාවේ මයෝසීන ෆොසිල යුගය, ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්ලයිසසීන ෆොසිල යුගය සහ හොලෝසීන යුගය. මේ අතරින් ශ්‍රී ලංකාවේ ජුරාසික යුගය යුගයේ භූවිද්‍යාත්මක සාධක ශ්‍රී ලංකාවේ වයඹදිග ප්‍රදේශයට සීමා වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මයෝසීන යුගයේ ෆොසිල සාධක විශේෂයෙන්ම උතුර ශ්‍රී ලංකාවේ වයඹ සහ ගිනිකොන දිග ප්‍රදේශයට සීමා වෙනවා. ඊට අමතරව ප්ලයිසසීන යුගයේ සහ හොලෝසීන යුගයේ සාධක ශ්‍රී ලංකාව පුරා වෙන්න හමු වෙන බව පේන්න තියෙනවා. හොඳයි. එතකොට අපිට ඒ විදිහට ලංකාවේ පොසිල අවදීන් මොනවද කියන කාරණාව ගැන අවබෝධයක් ගන්නකොටම දැන් අපේ නරඹන්නන්ට පැහැදිලි වෙනවා ඇති ඇයි අපි මේ පුරා ජෛව විවිධත්වය කියන විෂය කතා කරන්නේ. මොකද ඕනෑම කාලයක එක අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් මිනිසයා සහ සත්වයාගේ ක්‍රියාකාරීත්වය තීරණය වීමට පරිසරය කියන එක ඍජු දායකත්වයක් සපයනවා. අනේ පදනම තුල ඉඳගෙන තමයි මොකද ඒක අපි හැමෝම දන්න කාරණාවක් මේ ශාස්ත්‍රීය ඉන්න විද්වතුන්. ඒ නිසායි අපි ඇත්තටම මේ පුරා ජෛව විවිධත්වය ගැන මේ තරම් කතා කරන්නේ මේ මාතෘකාව ඇතුලේ මේ දේශනමාලාව ඇතුලේ. මොකද ඒක කොහොමද උතුරේ සભ્યත්වයේ නිර්මාණය වීමට උතුරේ කලාපය නිර්මාණය වීමට බලපෑවේ කියන කාරණාව. එතකොට ආචාර්යතුමනි ඊළඟට මම අහන්න කැමති දැන් අපි පුරා ජෛව විවිධත්වය සහ ලංකාවේ අපිට හම්බ වෙන පොසිල සාධක සහ අවදීන් සම්බන්ධව අපි සාකච්ඡා කළා. මට ඊළඟට ඔබතුමියකින් දැනගන්න අවශ්‍ය මේ මයෝසීන අවධිය සහ ලංකාවේ උතුරු කලාපයේ තියෙන මේ භූවිද්‍යාත්මක සැකසීම. මොකද මම හිතන්නේ මේ දේශනමාලාවේ සහ අද මේ පවත්වන දේශනේ වැදගත්ම කොටස වෙන්නේ අන්න එතන. ඒ කියන්නේ මේ මයෝසීන අවධිය. ඔබතුමියගේ ආපු අර පොසිල අවදීන් වලින් එකක් තමයි මයෝසීන අවධිය කියන කාරණාව. අවදීන් ගැන කතා කරනකොට මේ මයෝසීන අවධිය සහ ලංකාවේ උතුරු කලාපයේ භූවිද්‍යාත්මක සැකස්ම අතර තියෙන සම්බන්ධය සහ එකට කොයි ආකාරයෙන්ද බලපෑම් කරන්නේ? ඔව් චන්තුමම මයෝසීන යුගයට එන්න පෙර ශ්‍රී ලංකාවේ ජුරාසික යුගය ගැන පොඩි අදහසක් දෙන්න කැමතියි. මොකද ලෝකයේ ජුරාසික යුගය කිව්වහම අපි හැමෝම දන්න දෙයක් තමයි ඩයිනෝසෝර්ට ජීවත් වෙච්ච යුගය හැටියට. එතකොට මම හිතන්නේ බොහෝ අය දැනගන්න කැමති වේවි ශ්‍රී ලංකාවේ උතුරු කලාපයට, ඒ කියන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව අපට තියෙනවා ශ්‍රී ලංකාවට තියෙනවා ජුරාසික ෆොසිල නිධියක්. ඉතින් පොදු වශයෙන් ගත්තාම මේ ජුරාසික ෆොසිල නිධිය
වසර මිලියන 201ත් ඒ වගේම 145ත් අතරට සීමා වෙනවා මේ ජුරාසික යුගය පිහිටලා තියෙන්නේ විජයානු ශ්‍රේණිය තුල පිහිටලා තියෙන විභේදන ද්‍රෝණි දෙකක කියලා තමයි භූවිද්‍යාඥයන් විසින් හඳුන්වා දීලා තියෙන්නේ. ජුරාසික අවධියේ වැඩි වශයෙන්ම ප්‍රචලිත වෙලා තියෙන ඩයිනෝසෝරයන් වෙනුවෙන් උනාට අවසනාවකට ශ්‍රී ලංකාවේ ෆොසිල අතරින් අපිට තවමත් හමු වෙලා තියෙන්නේ කේතුදර ශාක සහ පර්ණාංග ශාකවල ෆොසිල. තවම කිසිදු සත්වයෙකුගේ කොටසක් අපිට මේ වෙනකන් ෆොසිල් සාධක අසුරෙන් හමු වෙලා නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජුරාසික ෆොසිල කලාපය වයඹ දිග ප්‍රදේශයේ තබ්බෝව ආනිගම සහ පල්ලම කියන ප්‍රදේශවල හමු වෙලා තියෙනවා. මේ ස්ථානවලින් විශේෂයෙන්ම තබ්බෝව වැව ආශ්‍රිතව තියෙන ෆොසිල කලාපෙන් අපිට මේ ආකාරයේ පර්ණාංග ෆොසිල සහිත ෆොසිල කොටස් සොයා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වන විට ලංකාවෙන් එම ආකාරයේ ෆොසිල ආකාරයේ අණුව ශාක වර්ග 18ක් පමණ සොයාගෙන තියෙනවා. ඒ වගේම ඉන්දියාවෙනුත් මේ තබ්බෝව ෆොසිල වාර්තා වෙලා තියෙනවා. ඒකම මයොසීන අවධිය ගැන ඉතාම කෙටි මම පසුව භූවිද්‍යාත්මක සැකස්මට සම්බන්ධ වෙනවා. මයොසීන අවධිය ගැන අපි කතා කරොත් එහෙම පුරාජෛව විවිධත්ව යුග ආශ්‍රිතව කතා බහ කරනකොට මෙම යුගය අයිති වෙන්නේ ඇත්තටම වසර මිලියන 23ත් 5ත් අතර කාල සීමාවට. මයොසීන හුණුගල් උතුරු විශේෂයෙන්ම යාපනයේ අර්ධද්වීපයේත් ඒ වගේම මයොසීන වැලිගල් ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග මිනිහාගල් කන්ද කියන ප්‍රදේශයේ යාල බ්ලොක් 2 එකේ පිටලා තියෙන මිනිහාගල් කන්ද කියන ප්‍රදේශයනොත් වාර්තා වෙනවා. මේ වාර්තා වන මයොසීන තැන්පතු අතරින් වැඩිම ජෛව විවිධත්වයක් පෙන්වන්නේ පුත්තලම ආශ්‍රිතව තියෙන අරුවක් කාලු මයොසීන ෆොසිල නිදියෙන්. මේකෙදි අපිට වාර්තා වෙනවා විශේෂයෙන්ම ගැස්ට්‍රොපෝඩාවන්, ඒ වගේම දෙපියන් බෙල්ලන්, මුහුදු ඇල්ගී විශේෂ, ඒ වගේම කොරල්, ඒකම තවත් තල්මසුන්, ඩොල්ෆින්, ඉබ්බන්, කැස්බෑවන් ආදී සත්වයින්ගේ ෆොසිල කොටස් වාර්තා වෙනවා. පුරාජෛව විවිධත්ව යුග පිළිබඳ කතා කරනකොට අපි දැන් ජීවත් වෙන යුගය අපි හඳුන්වනවා හොලෝසීන යුගය වශයෙන්. ඊට පෙර යුගය අපි ප්ලයිසොසීන යුගය වශයෙන් හඳුන්වනවා. එතකොට ලෝකයේ චන්තු මේ ප්ලයිසොසීන යුගය ඊටම වැදගත් යුගයක්. ඒකට හේතුව තමයි හෝමෝ සේපියන් මානවයා බිහිවීම ආරම්භ වෙන්නේ මේ ප්ලයිසොසීන යුගයේදී. එතකොට අප්‍රිකාවේ නූතන මානවයා බිහිවීමත් එතනින් පස්සේ නැගෙනහිර ආසියානු රටවල් වලට හෝමෝ සේපියන් මානවයා සංක්‍රමණය වීමත් සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්ලයිසොසීන යුගය ඇතුළතදී. ඒකම තවත් වැදගත් දෙයක් තමයි දඩයම් කිරීම හේතුවෙන්ම විශේෂිත වූ සත්වයින් සෑහෙන ප්‍රමාණයක් වඳ වී යාම සිද්ධ වෙන්නේ ප්ලයිසොසීන යුගයේදී. ඒකම තාක්ෂණයේ පරිණාමය. හෝමෝ සේපියන් මානවයාගේ විශේෂයෙන්ම ශිලා මෙවලම් තාක්ෂණය පිළිබඳ තාක්ෂණයේ පරිණාමීය ලක්ෂණ අපිට ප්ලයිසොසීන යුගයේදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අනෙක් අතට මම කිව්වා අප්‍රිකාවේ බිහිවුණු මානවයා නැගෙනහිර ආසියානු රටවල් වලට සංක්‍රමණය වෙනවා. එතකොට අපි ඒක කතා කරනවා පෝල් මෙලස්ගේ out of Africa තියරි එක හරහා. මේ තියරි එක හරහා ඒ මානවයන් නැගෙනහිර ආසියානු රටවල් වලට යුරෝපයට සංක්‍රමණය වීමේදී ඒ මානවයන්ගේ ජනාවාස ඇතිවීම. එතකොට මානව ජනාවාසවල වර්ධනීය තත්ත්වයක් මේ ප්ලයිසොසීන යුගයේදී හඳුනා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ එක්කම පාරිසරික ලක්ෂණත් යම් යම් ආකාරවලින් වෙනස් වෙනවා. අපි දන්නවා ඒ කාල සීමාවේදී හිම ඇතිවීම සහ හිම දියවීම සිදු වුණා. එතකොට අපි කියනවා ග්ලේසියල් and ඉන්ටර්ග්ලේසියල් තත්ත්වයක් ඇති වුණා. ඒ කාලයේදී පාරිසරික තත්ත්වයන් වෙනස් වුණා. ඒ වගේම මේ සංක්‍රමණය වුණු මානවයින්ට අනුවර්තනය වීමේ හැකියාවක් ඇති වෙන ආකාරයේ පරිසර පද්ධති ගණනාවක් බිහි වුණු බව. ප්ලයිසොසීන ෆොසිල යුගය අපි අදින් වසර මිලියන 2.6ත් ඒ වගේම අදින් වසර 11700ක කාලයට සීමා වෙනවා. මේ ප්ලයිසොසීන ෆොසිල ලංකාවේ වැඩි වශයෙන්ම හම්බෙන්නේ රත්නපුර දියලු තැන්පතු අතරින්. අපි දන්නවා මැණික් පතල් ආශ්‍රිතව තමයි අපිට මේ ෆොසිල සාධක වැඩි ප්‍රමාණයක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් මේ ෆොසිල ඊටමත් සමාන වෙනවා ඉන්දියාවේ
නර්මදා සහ ශිවාලික් කියන ෆොසිල නිදි සම්බන්ධව. එතකොට අපිට පැහැදිලි වෙනවා ඉන්දියාව හා ලංකාව අතර තිබිච්ච භූගෝලීය සම්බන්ධතා මත මෙම සත්ව ෆොසිල සමාන වීමේ යම් ආකාරයක යම් භූවිද්‍යාත්මක ලක්ෂණ තේරුම් ගැනීමේ හැකියාවක් පවතිනවා. මේ වන්දවීගීය සත්ව විශේෂයෙන්ම ප්ලයිසොසීන ෆොසිල වලින් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා වන්දවීගීය සත්ව විශේෂ වන්දවීගීය හස්ති විශේෂ 3 දෙනෙක්. ඒ වගේම වන්දවීගීය රයිනෝසිරස් විශේෂ 2ක්. හිපොපොටේමස්, ඒ වගේම සිංහයා, ව්‍යාග්‍රයා, ගවරා ආදී ශිරපායි සතුන්ගේ ෆොසිල හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉතාමත් වැදගත්ම සාධකය වන්නේ අපිට ප්ලයිසොසීන යුගය හා සම්බන්ධව එක් කාල නිර්ණයක් තියෙනවා. ඒ තමයි ලුණුගල අඩාවත්ත මැණික් පතලෙන් හමු වුණු රයිනෝසිරස් දතට අපිට තියෙනවා තාප සංදීප්තතා කාල නිර්ණයක් අදින් වසර 80000 ප්ලස් ඕ මයිනස් 20000. ඒ කියන්නේ ඒ 80000 කාල නිර්ණය 60000 වෙන්නත් පුළුවන්, ලක්ෂය වෙන්නත් පුළුවන්. ආචාර්ය මොහාන් අබේරත්න තමයි මේකේ කාල නිර්ණයන් ලබා දුන්නේ. ඉතින් ඒක ඊටාම වැදගත් ලංකාවේ ප්ලයිසොසීන යුගය සම්බන්ධයෙන්. හොඳයි. ආචාර්යතුමිය කිව්වා වගේ අර අපි මීට පෙර කතා කරපු ශ්‍රී ලංකාවේ පොසිල අවදීන් ගැන පැහැදිලි කිරීම තමයි ඔබතුමිය දීර්ඝවම සිද්ධ කළේ. නැවතත් මම ආය අර පෙර මගේ ප්‍රශ්නයට ආවොතින් මේ මයෝසීන අවදිය මේ අවදීන් අතරින් අපි දැන් ඔබතුමිය වඩාත් සවිස්තරාත්මකව අපිට විවිධ යුගවල භූ අවදීන් වල සාධක හම්බ වෙන ආකාරය ලංකාව ඇතුලේ කොයි වගේද කියන එක සහ ඒවයි කාල නිර්ණය ඉදිරිපත් කළා. එතකොට දැන් මේ ලංකාවේ විශේෂ මේ මයෝසීන අවධිය කියන අවධිය ලංකාවේ මේ උතුරු කලාපේ මේ භූවිද්‍යාත්මක සැකැස්ම නිර්මාණය වීමට කොයි ආකාරයේ බලපෑමක්ද? එහෙම නැත්නම් මේ අතර තිබුණු අන්තර් සම්බන්ධය කොයි වගේද කියන එක ගැන කතා කරොත් ඔබතුමියගේ අදහස කොයි වගේද? ඔව් අපිට චන්දු විශේෂයෙන්ම අපිට ආසන්නම රට ඉන්දියාව. එතකොට පාරිසරික තත්ත්වය අතින් ඒ වගේම භූගෝල විද්‍යාත්මක අතින් අපිට ඉන්දියාව අමතක කරලා කතා කරන්න බෑ. ගොඩ්වානාලාන්තයෙන් ඉන්දියාව වෙන්නුනේ ඇත්තටම වසර මිලියන 195කට පමණ ප්‍රථම. ඊට පසු කාලීනව මේ ඉන්දියානු මහද්වීපයේ යුරේසියාව සමග ඝට්ටනය වීමක් ඇති වෙනවා. මේකේ ප්‍රතිඵලයක් හැටියට මේ ඉන්දියානු මහද්වීපයේ ගිහිල්ලා යුරේසියාව ප්‍රදේශයේ වැඩිම හේතුවෙන් මෙහි ප්‍රතිඵලයක් විදිහට පරිසර පද්ධති බිහිවීම ආරම්භ වෙනවා. මම මේ කතා කරන්නේ ඊටමත් අතීතයේ වසර මිලියන ගණනක තියෙන භූයුග පිළිබඳව. එතකොට මේ පරිසර පද්ධති බිහිවීම ආරම්භ වෙන්නේ ඇත්තටම මේ ඉන්දියානු මහද්වීපයේ යුරේසියාවේ ගිහිල්ලා ඝට්ටනය වීමෙන් පස්සේ. ඒ වගේම ටිබෙට් සානුව ඇතිවීම මේ කාල සීමාවෙදී සිද්ධ වුණා. ඒ අතරම හිමාලය කඳු වැටිය ඇතිවීම ආරම්භ වීම ඒ වගේම මේ ඒ කලාපවලට ඒ පරිසර පද්ධති වලට අදාළව ගංගා බිහිවීම ඒ වගේම ගිනි කඳු ඇතිවීම. මෙන්න මේ ආකාරයේ භූ ලක්ෂණ කීපයක් ඇති වුණා ඉන්දියානු මහද්වීපය ගිහිල්ලා යුරේසියාවේ ඝටනය වීමත් සමග. ඊට ටික කාලයකට පස්සේ ඇත්තටම මේ ආසියාව පැත්තෙන් විශේෂයෙන්ම නැගෙනහිර ආසියාව පැත්තෙන් දිවෙන කඳුවැටි කීපයක් ආරම්භ වුණා. උදාහරණයක් හැටියට වින්ධ්‍යා කඳුවැටිය, අපි කියනවා මේ සත්පුරා කඳුවැටිය, ඒ වගේම අපි කියනවා සයිලන්ට් වැලි, අන්න ඒ වගේ කඳු වැටි නැගෙනහිර ආසියාව පැත්තට බිහිවීම ආරම්භ වුණේ මෙන්න මේ ඝට්ටනය වීමේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට මේ කඳු වලට ඒකාකාරී වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒකාකාරී උෂ්ණත්වයක් තිබුණු බවත් පරිසර විද්‍යාඥයින් සහ භූවිද්‍යාඥයින් විසින් පෙන්වා දෙනවා. මේ හේතුව නිසාම මෙම කලාපයේ කියන්නේ මේ කඳුකර ආශ්‍රිතව ජීවත් වුණු කඳුකර වාසී ජීවීන්ට ඔබ සංචාරය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මොකද පරිසර පද්ධතිය එකම ආකාරයකින් කාලයක් තිස්සේ පවතිනවා. එකම ඒකාකාරී උෂ්ණත්වයක් හම්බ වෙනවා, ඒකාකාරී වර්ෂාපතනයක් හම්බ වෙනවා. එතකොට ඒ ප්‍රදේශයේ ජීවත් වුණු සත්ව විශේෂ ඔබ සංචාරය කිරීමේ හැකියාව පවතිනවා. මෙන්න මේ
මත පදනම්ව නැගෙනහිර ආසියාවේ ඉඳලා බොහෝමයක් ජීවීන් දකුණු ඉන්දියාවටත් ඒ වගේම ශ්‍රී ලංකාවටත් සංක්‍රමණය වීම පිළිබඳ යම් අනුමානයන් පළ කරනවා පරිසර විද්‍යාඥයන් විසින්. මොකද එයාලා කියනවා නැගෙනහිර ආසියාවට සහ මේ නැගෙනහිර ආසියාව පැත්තෙන් ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට සතුන් සංක්‍රමණය වුණේ මෙන්න මේ වින්ධ්‍යා, සත්පුරා, සයිලන්ට් වැලි ආදී කඳු පන්ති හරහා බව. ඒ එක්කම මේ භූවිද්‍යාත්මක සැකැස්ම තුළ බිහිවෙච්ච හිමාලය හා ඒ ආශ්‍රිත මේ කඳුවැටි තුලින් මුදා හැරිච්ච ගංගාවල ජලය නැත්නම් වැසි ජලය ආසියානු සාගරයට මුදා හැරියේ ඇත්තටම අපි මේ කියනවා මේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව තියෙන ගංගා පද්ධතිය හරහා. මයෝසීන යුගයේදී සිද්ධ වෙච්ච මෙන්න මේ සිදුවීම් අතර වැදගත්ම ලක්ෂණයක් තමයි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබුණු පෝක් සමුද්‍ර සංධිය තුල ඒ නොගැඹුරු මුහුදු තීරයේ ඇතිවෙච්ච ගිලා බැස්ම. මේ ගිලා බැස්ම හේතුවෙන් දෙරට අතර තිබිච්ච ගොඩබිම් සම්බන්ධතා මයෝසීන යුගයේදී ගිලිහිලා යනවා. ඒකෙන් පස්සේ පසු කාලීනව ඒ යුගයේ පසු කාලීනව ඒ ගොඩබිම් කලාපයේ තිබිච්ච පුරාණ මුහුදු පතුල ඉහළට මතුවීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ හේතුව නිසා මේකේ ප්‍රතිඵලයක් හැටියට පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ සිට යාපනයේ අර්ධද්වීපය මේ පුරාම පොළව තියෙන මට්ටමින් ඉහළට මතුවෙනවා. මේ හේතුව නිසාම ඇත්තටම ඒක පුරාණ මුහුදු පතුලක් හැටියට තමයි උඩට එන්නේ. මේ හේතුව නිසාම මේ මයෝසීන යුගයේ මතුවෙච්ච පුරාණ මුහුදු පතුල තුල අපිට ඒ ප්‍රදේශයේ පුරා සමුද්‍ර ජීවීන්ගේ ෆොසිල හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකම චන්ද තවත් දෙයක් තමයි මේ දැනට වසර මිලියන ගානකට පෙර දැන් ඔය පුරාණ මුහුදු පතුල ගොඩාපු ප්‍රදේශ පරිසර කලාපීය වශයෙන් වැසි වනාන්තර ආවරණයක තිබුණු බව එහි ඊටපු සතුන් ඉන්දියාව හා ලංකාව අතර මේ ඔබ ගිහිපු බවත් අනුක විද්‍යාඥයින් විසින් සනාථ කරලා තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට තියෙන්නේ එහි තියෙන්නේ වියලි කාල දේශගුණයක්. එතකොට මයෝසීන යුගයෙන් පසු කාලයේදී ඒ වියලි කාල දේශගුණය පවතිද්දිත් ඉන්දියාව හා ලංකාව අතර සම්බන්ධතා පැවතුණා. එතකොට ඒ කාල සීමාවේදීත් ඉන්දියාවේ සිට ලංකාවෙන් ඉන්දියාවට සතුන් සංක්‍රමණය වුණා. පසු කාලීනව මේ මයෝසීන යුගයේ වැසි වනාන්තර ආවරණ තිබිච්ච කාලයෙන් පසු කාලීනව වියලි කාලයේදී ආපු සතුන් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. සිංහයා, ව්‍යාඝ්‍රයා, හිපොපොටේමස්, රයිනෝසිරස් වගේ සතුන්ව හඳුන්වලා දෙන්න පුළුවන්. හොඳයි. විශේෂයෙන්ම මම හිතන්නේ මම යහපු පැනයට ප්‍රශ්නයට තාම හොඳ පිළිතුරක් ලැබුණා සහ අපේ නරඹන්නන්ට උනත් පැහැදිලි වෙනවා ඇති විශේෂයෙන්ම මේ මයෝසීන අවධිය සහ මේ ලංකාවේ උතුරු කලාපයේ භූවිද්‍යාත්මක සැකස්ම කොයි ආකාරද කියන කාරණාව විශේෂයෙන්ම මේ උතුරු කොරියාවේ තියෙන පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකම ගැන සාකච්ඡා කරනකොට මේ විෂයන් සම්බන්ධ විවිධ මිත්‍යා මත විශේෂයෙන්ම මේවයි ආර්ය සભ્યත්වයේ කොයි වගේද මේවයි ජනාවාස වීම කොයි වගේද මේවයි නිර්මාණයන් කොයි වගේද සිද්ධ වුණේ කියන එක සම්බන්ධ විවිධාකාරයේ දුර්මත සහ මිත්‍යා මත සමාජය තුළ ව්‍යාප්ත වීමත් එක්ක අපිට අවශ්‍යයි ඇත්තටම මේ විෂයන් පිළිබඳ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් මේ පිළිබඳව බැලීම කියන කාරණාව. ඒ නිසා තමයි ඇත්තටම මේ පළමු වැඩසටහනේදීම අපි උතුරේ පුරාජෛව විවිධත්වය කොයි වගේද කියන එක ගැන අවධානය යොමු කළේ. මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලයත් ක්‍රමිකව ගෙවිලා යන හින්දා අපි අද දවසේ විශේෂයෙන්ම අපි කතා කළා පුරාජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. ඒ වගේම ලංකාවේ අපිට හම්බ වෙන එවැනි පුරාජෛව විවිධත්වය ගැන හදාරනකොට අවශ්‍ය කරන පොසිල අවදි මොනවද අපිට ඒකට යොදා ගන්න පුළුවන් සහ මේ උතුරු කලාපයේ භූවිද්‍යාත්මක සැකස්ම නිර්මාණය වීමට මේ පුරාජෛව විවිධත්වය සහ මේ මයෝසීන අවධිය විශේෂයෙන්ම අපි විශේෂ කොට කතා කළේ මේ මයෝසීන අවධිය සම්බන්ධව මේ අවධිය කොයි වගේ බලපෑමක් කරනවද කියන කාරණාව අපි අද දවසේ සාකච්ඡා කළා. ඒ නිසා අද දවසේ විශේෂයෙන්ම අපේ සම්පත්දායකත්වය ලබා දීමට මේ අවස්ථාවට සපමිනියේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය සොනාලී රංගිකා ප්‍රේමරත්න මෙනවිය. ඉතින් ඇයට ගෞරවනීය ස්තුතිය පුද කරනවා අයගේ පර්යේෂණ ජීවිතයේ අය අත්පත් කරගත්තු දැනුම මේ වැඩසටහනත් එක්ක විශේෂයෙන් මේ බෞද්ධාලෝක පදනමේ මේ වැඩසටහනත් එක්ක අපත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධව.
ඉතින් ඇයට ඒ වෙනුවෙන් ස්තුතිය පළ කරන ගමන් අද දවසේ මේ පළමු වැඩසටහන අප මෙතන නිමාවට පත් කරනවා. නමුත් මේ උතුරේ පුරාජය විවිධත්වය ගැන කතා කිරීම කියන එක සංකීර්ණ විෂයක්. සංකීර්ණ කොටසක් අපිට ඒක කුඩා වෙලාවකින් කතා කරලා සාකච්ඡා කරලා අවසන් කරන්න බෑ. ඒ නිසා තවත් වැඩසටහන් කිහිපයකින් මේ පිළිබඳ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙමින් විශේෂයෙන්ම අපි මේ අපේ ආචාර්යතුමියට අපි ආයුබෝවන් කියලා සමුදෙනවා සහ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා මේ වැඩසටහනට අයගේ සම්පත්දායකත්වය ලබා දීම පිළිබඳව. තවත් වැඩසටහනකින් ඉදිරියේදී හම්බ වෙන බලාපොරොත්තුෙන් අපි මේ උත්තර පස්ස වන්නනා ශාස්ත්‍රීය දේශන මාලාවේ මේ පළමු වැඩසටහනට අපි මතු සම්බන්ධතාවය තබමින් නිමාවට පත් කරනවා. අපිත් එක්ක එකතු වෙලා හිටපු සියලු දෙනාටමත් ගෞරවනීය ස්තුතිය පුද කරනම ගමන් මේ වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.